ඔබ දැන සිටියද ලුතිනන්ට් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑගඩුව ගැන? Dark history. 1940 ජූලි 27 වෙනිදා මහනුවරදී උපන් එම මහතා මහනුවර ට්‍රිනිටි කොලෙජ්ජියේ අධ්‍යාපන ලබනවා. රගර් හොකි ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට මහත් නිපුණතාවයක් දැක්වූ එතුමා පිළිබඳව අදටත් එම පාසලේ ඉතිහාසය මහත් අභිමානයෙන් සටහන් කරනවා. 1960 මැයි 25 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන එම මහතා පසුව මහා බ්‍රිතාන්‍යයේ රොයල් මිලිටරි ඇකඩමියේ මනා පුහුණුවක් ලබනවා. 1962 අගෝස්තු 3 වෙනි දින ශ්‍රී ලංකා සන්නද්ධ බලකායට එකතු වන්නේ දෙවන ලුතිරන්වරයෙක් ලෙස. කාලයක් සමග විවිධ වගකීම් දරූ කොබ්බෑගඩුව මහතා උතුරු නැගෙනහිර මෙහෙයුම්වලදී මනා නායකත්වයක් දුන් නායකයෙක් ලෙස ඉතිහාසයට එක් වෙනවා. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ හමුදා මෙහෙයුමක් වන්නේ ඔපරේෂන් ලිබරේෂන් ලෙසින් හඳුන්වන 1987 වඩාමාරච්චි මෙහෙයුමයි. කාලේ ඔහුගේ නායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවට විශේෂ අභිමානයක් ගෙනෙන අතර ඔහුගේ වෘත්තීය ජීවිතය සඳහා රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණ සහ උත්තම පදක්කම වැනි පදක්කම් රාශියක් ඔහුගේ ජීවිතය ඔහු දිනාගෙන තිබෙනවා. 1992 අගෝස්තු 8 වෙනි දින කොබ්බෑගඩුව මහතා ඇතුළු තවත් හමුදා ප්‍රධානී කීප දෙනෙක් සමග යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ අරාලි තුඩුව වෙත ඔහු යන්නේ තාමත් රහසිගත වැදගත් හමුදා කටයුත්ත සඳහායි. එම ගමනේදී ඔවුන් ගමන් කර රේන්ජ් රෝවර් රථය කුරිරු LTT ත්‍රස්තවාදීන් විසින් අටවා තිබූ පීඩන බිම් බෝම්බයට හසු වී දරුණු පිපිරීමක් සිදු වෙනවා. මෙම සිදුවීමෙන් කොබ්බෑගඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීන් සහ එක් සෙබළුගේ ජීවිතක්ෂයට පත්වන අතර බරපතල තුවාල ලැබූ කොබ්බෑගඩුව මහතා හෙලිකොප්ටරයක් මාර්ගයෙන් ජාතික රෝහල වෙතගෙන ගියද එදිනම ඔහුගේ ජීවිතය අවසන් වෙනවා. අදට ඔවුන් ජාතිය වෙනින් දිවිදී පුරා වසර 34ක් වෙනවා. කාලය ගෙවී ගියත් ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ ලුතිනන්ට් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑගඩුව ඇතුළු රට වෙනුවෙන් දිවිපිදූ සියලු දෙනාගේ මතකයන් අදටත් අපට ගෞරවයක්. ඔවුන්ගේ කැපකිරීම ඉතිහාසයේ කවදාවත් මැකී නොයනු ඇත. ඉතින් ඔබත් මෙවන් දේ දැනගන්න අප සමග එකතු වන්න. මම සජීව් කුමාර. ස්තුතියි. With Sajiv.